හස්බන්ඩ් එක්ක මට කතාවක් නෑ ඔය. මට බලපත්‍ර ටික දෙන්න. බලපත්‍ර තමයි දුන්නේ. මට දෙන්න මේ ඩ්‍රයිවිං ලයිසන් එක අහුල්ලා දෙන්නකෝ මට. දාන්න අර ගන්න. ඩ්‍රයිවිං ලයිසන් ඔයාට අල්ල ගන්න තිබ්බා. ඩ්‍රයිවිං ලයිසන් එක අහුල්ලා මට ආදායම් බලපත්‍රේ ඉන්ෂුරන්ස් එක දෙන්න. එන්නල් දන්නේ නැහැ. දන්නේ නම නෑ. මම PC 29899 කුමාර. කුමාර. යන්නේ මේක අපරන මේ මම මට හස්බන්ඩ් එක කතාව වෙනකොට බලපත්‍රය දෙන්න මිනිස්. දැන් මගේ ලයිසන් එක ඔයා වැට්ටෙව්වා. කවුද වැට්ටුවේ? මම දෙදේ ගත්තේ නැත්නම් කොහොමද ලයිසන් එක දුන්නේ මට? ඔයාගේ තරහ මට වැඩක් නැහැ මිස්. තරහ කියන්නේ මම හැමදාම මෙතන හැමදාම නේ ඔයා වැරද්දක්ද කරේ කියලා මම CCTV අරන් පෙන්නනවා උසාවියට එන්න ලියලා දුන්නාට පස්සේ. හිටියානේ මම. බලාගන්න මට දෙන්න බලපත්‍රය දෙන්න. හැමදාම මේගොල්ලන් කෑ ගහනවා මෙතන මම මට බලපත්‍රය ගන්න මට බලපත්‍රය දෙන්න. ड्राइविंग लाइसेंस का नाम देने मिस कर अरे दिन इंश्योरेंस से दिन
කියන්නේ? පදික වේදිකාවේ නවතා අවහිර කිරීම. මොකද්ද පදික වේදිකාවේ? නවතා අවහිර කිරීම. වීර කිරීම. මොකක්? නවතා අවහිර කිරීම. පදික වේදිකාවේ මං කී වෙලාවක් නවත්තගෙන හිටියද කියන්නකො මට ඔය. හරි ඒක උසාවියට කියන්නේ ඉස්සෙල්ලා. උසාවියේද කියන්නේ මෙතන මහ ලොකු වැරද්දක් කරා වගේ වැරදි කරන මිනිස්සු වැරදි කීයක් තමයි මේක මේ ඉන්නවද? පදික වේදිකාව. බලනකො ඒ වගේ ඉල්ලා. කාලකන්‍ය කියන්නේ මාව. මේක මේ ලියනවා මේ කොහෙද? ඉතින් එන්න ගමන් කියන්නේ මේක ලියලා ඉවරයිනේ. ඇයියනේ? අනේ මහ ලොකු වැරද්දක් කරා වගේ විනාඩියක්වත් තිබුණේ අර රෙදි ටික මේව කරවන්න දෙන්න අර. පොලිසිය මේක ගන්නවා ෆෝන් එක. ෆෝන් එක ගන්නේ නැහැ මේ මිනිස්සයා. ළමයාත් අසුනේ. අයියෝ. ආවත් උසාවියේ දෙන දඩේ කීයද කියනවා. ඉන්න ඔය එන්නේ මේව කරන්නේ කොහොමද? අන්නේ. ඔය ගොඩක් උනන ලියන්නේ නැහැ. සර් මේ පදික වේදිකාව නවතා අවහිර කිරීම උසාවියේ සර් කෙලින්ම. මේ මේන සම්ද දන්නේ නෑ මේ මම එන්නම් ඇතුළට එන්න. හරි සර්.